Friends. We're just friends. So don't go. හයි බොයිස් කාලෙකින් YouTube එකට වීඩියෝ එකක් දාන්නේ පොඩක් බිසි වෙලා හිටියේ බිසි වෙලා ඉවෙන්ද මේ YouTube එක පැත්තෙන් බලන්න බැරිම වුණා. හැබැයි TikTok එකේ නම් මම මේ consistently videos upload කරා. හැබැයි YouTube එක පොඩක් ඉස්සුණා YouTube එක. හැබැයි දිගටම මම දැන් ඉඳන් දිගටම YouTube එකේ videos දානවා. ඒක මම කරන trades එක මම breakdown විදිහට දානවා YouTube එකේ. at least shorts විදිහට හරි මම දාන්නම්. මොකද මේ TikTok නැති කට්ටිය මේ මට කියන YouTube එක දාන්න කියලා ඒක හින්දා මම YouTube එක active වෙන්නම්. දැන් ඉඳලා හරි. तर අපි මේ ට්‍රේඩ් එක බලමු. तर මේකෙන් මම අද ෆන්ඩ් account එක පාස් කරා මේ Polar Prime කියලා මේක ෆර්ම් එකේ අලුත් ෆර්ම් එක. හැබැයි අලුත් කියලා මම හිතන්නේ ගොඩක් කාලයක් ඉඳන් තියෙන. හැබැයි රිවිව්ස් එහෙම හොඳයි. ඒගොල්ලෝ ස්ප්‍රෙඩ්ස් එහෙම හොඳයි. ප්‍රශ්නයක් නැහැ. මම ඕන්ලි මන්ත් පේ අවුට්ස් දාලා තියෙන්නේ. බලන්න ඕනේ දැන් පේ අවුට් එක එනවද නැත්ද. එනවා නම් ටිකක් ලොකු accounts වලට යන්න පුළුවන්. ඒ ෆර්ම් එක හොඳයි නම් බලමු. ඒකට කොහමරි ඒක පාස් කරා. ඒ පාස් කරපු ට්‍රේඩ් එක තමයි මේක. මේක ට්‍රේඩ් එක තමයි පාස් කරේ. දැන් කට්ටියට හිතෙන්න පුළුවන් කොහොමද ඒක ට්‍රේඩ් එක පාස් කරන්නේ. දවස් 3කින් නෝ දවස් 3ක් මට Feb 19 තමයි account එක හම්බුනේ. හරි Feb 19 කියන්නේ ගිය සතියේ Thursday. එතකොට Thursday Friday මට setups තිබ්බේ නැහැ. හරිද? මට කියන්නේ හොඳ setups කියලා ගන්න දෙයක් තිබ්බේ නැහැ. හරිද? හොඳ setups තිබ්බේ නැති. ඒක මම ෆන්ඩ් එක execute කරේ නැහැ. ඒ හොඳ setups තිබ්බේ නැති හින්දා. හැබැයි මම setups එකක් ගත්තා. ඒවා මම මේ execute කරේ live එකේ. හරිද? ෆන්ඩ් එකේ මම ගත්තේ නැහැ. මම ෆන්ඩ් එකේ ඒ හින්දා මිනිමම් ට්‍රේඩින් ඩේස් කම්ප්ලීට් කරනවා හින්දා ඒගොල්ලෝ 0.01 වලින් මේ පර්ෂන් එක දාලා තිබ්බත් ඒක කම්ප්ලීට් වෙනවා. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අද තමයි මට පොඩ්ඩක් හොඳ ඒ පස්සේ අප්ඩේට් එකක් සෙට් උනේ. ඒකෙන් ටක් කළා මම බදලා ඇරියා මේ ෆන්ඩ් එක. මොකද මේ එක පර්ෂන් එකකට කොහොම ට්‍රේඩ්ස් දෙකක් ගත්තා. එක පර්ෂන් එකකට 2.5% රිස්ක් එක ගානේ ට්‍රේඩ්ස් දෙකක් කෙවුවා. ඒතර වදිනකොටම ටක් කාලා අනිත් පැත්තට Gmail එක ආව මේ පාස් කියලා. ඒතර බෝයිස් ඔහම තමයි මෙතන මේක එක්සිකියුෂන් එකේ කොහොම හරි මෙතන ට්‍රේඩ් එක ගත්ත විදිහ අපි බැලුවොත් මිනිමම් 4 hour එකට දැම්මම පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙනවා වෙන 4 hours ERT එකක් හදලා තියෙනවා. හරි. මෙතන මේ තියෙන 4 hour previous candle high එක ස්විප් කරලා අපිට 4 hours ERT එකක් build up වෙගෙන එන ගමන් තිබ්බේ. හරිද? ඊට පස්සේ අපි ගියාට පස්සේ 15 minute එකට 15 minute ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙනවා 15 minute දැම්මම පස්සේ මෙතන තියෙන turtle body soup එකක් මේ high එක turtle body soup එකක් කළා මෙතන Asian high එක මෙතන මෙන්න මේ සපෝට් එක කඩලා මෙතන අපිට මොකක්ද තියෙන්නේ මෙතන තියෙන අපිට සපෝට් ලෙවල්. එතන මේ සපෝට් එක කඩලා අපිට කැමල් ක්ලෝසස් වගේ දීලා තියෙනවා. කැමල් බොඩි ක්ලෝසස් වගේ. ඒ කියන්නේ මෙතන අපිට බ්‍රේක් අවුට් එකක් දීලා තියෙනවා. පල්ලෙහාට එක සෙල් සයිඩ් එකට බ්‍රේක් අවුට් එකක් දීලා තියෙනවා. එතකොට ඒකත් එක්කම ඔයගොල්ලන්ට පේනවා මෙතන මිඩ්නයිට් ඕපනින් එකත් එක්ක මෙන්න මේ රෙසිස්ටන්ස් එක ඕවර්ලැප් වෙනවා. 15 මිනිත් රෙසිස්ටන්ස් එක ඕවර්ලැප් වෙනවා. එතකොට මම මෙතනින් තමයි එන්ට්‍රි එක ගත්තේ. මගේ හරිම ටාගට්ස් කොහොමද තිබ්බේ මෙන්න මෙතන ඒෂියන් ලෝ එක තමයි මගේ හරිම ටාගට්ස් එක මාකට් එකේ වෝල්ටිලිටි එකත් එක්ක මම පොඩක් කෝල් කරා අනික ෆන්ඩ් එක පාස් වෙන්න ඕන හින්දා කෝල් කරා අනික මෙතන අපිට ගැප් එකක් තියෙනවා වොලියම් ඉම්බැලන්ස් එක. ඒතර මේකට ඒ කියලා තමයි මම හිතුවේ මම. හැබැයි මම YouTube එක අප්ඩේට් කරලා මේකට එන්න නැතුව මේ මාකට් එක හැරෙන්න පුළුවන් කියලා හිතුවා වගේ. ඒ කියන්නේ මේ මෙන්න මේ හරිය වගේ තියෙද්දි මම දුන්නේ. ඒතර හිතුවා වගේ මේකට එන්න නැතුව මාකට් එක රිවර්සල් එකක් දුන්නා. හරිද? ඒතර මෙතන ට්‍රේඩ් එක කියන්නේ මාර සුපිරිම ට්‍රේඩ් එකක්. අනික ටයිම් ඇන්ඩ් ප්‍රයිස් පර්ෆෙක්ට්ලි අලයින්. මම කලින් වීඩියෝස් වලත් කියලා දෙනවා මම ට්‍රේඩ් කරන 1:03 6:09 ටයිම් එක. ඔයාලා පේනවා මෙතන හරියටම එකට ටැප් වුණේ මේ මගේ කීර වලට මෙතන හරියටම එකට ටැප් වෙනවා. ඒකට මේක හොඳ සෙටප් එකක් ටයිම් ඇන්ඩ් ප්‍රයිස් ලික්විඩිටි ඊට පස්සේ ඩ්‍රෝන් ලික්විඩිටි පර්ෆෙක්ට්ලි තිබ්බා. අපිට හැමදේම ටිකක් බ්‍රේක් අවුට් එකකුත් තුලා තිබ්බේ. හොඳ කන්ෆර්මේෂන් හොඳ සුපිරි සෙටප් එකක්. ඒකයි විස් කරලා ගිහුවේ. හරිද? විස් කරලා ගිහුවා කියන්නේ මෙතන මාර්කට් 15 නෑ මම හිතන්නේ මම ට්‍රේඩ් එක විස් කරන්නේ නැත්තේ 0.25% වගේ මම විස් කරන්නේ. මට මතක තියෙනවා. ඒ වගේ පොඩි ගණනක් තමයි මම විස් කරේ. කොහොම හරි පොඩි ගණන් මම විස් කරේ. ගානට account එකක් පාස්. හරිද? ඒතර කටට කියන්න ඕනේ පණඩය පාස් කරනවා කියන එක හැම ලොකු දෙයක් නෑ. ඔයගොල්ලෝ ලොකු දෙයක් විතර හිතාගෙන ඉන්න. ඔයගොල්ලන්ට හරියට සෙටප් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට කොහොමද ලයිව් ෆේස් එකේදී මෙහෙම ගහන්නේ. හරිද? ඒක මම කියනවා. ලයිව් ෆේස් එකේදී මෙහෙම ගහන්නේ නෑ. මෙහෙම තියලා මෙහෙම ඇදලා අරින්නේ නැහැ. ෆුල් පොට් කරන්නේ නැහැ. කියන්නේ කොහොම ගල දාන්නේ එක ට්‍රේඩ් එකෙන් දෙකට. ලයිව් ෆේස් එකේදී ඒ විදිහට කන්සිස්ටන්සි එක තියාගෙන ලස්සනට ගහන ලයිව් ෆේස් එකේදී. හැබැයි චැලෙන්ජ් ෆේසස් වලදී මම එකපාර එක දවසින් දෙකකින් පාස් කරන්න තමයි try එක දෙන්නේ. හරිද? එතකොට මේ අර පුටා කේක් ගැන වොරි වෙන්න එපා. හරිද? පුටා කේක් ගැන වොරි වෙනවා. තෝකල දැන් MS නා ට්‍රේඩර් කරා IRR අල්ලන ට්‍රේඩර්ස්. හරිද? එතකොට මේ අපි ඒ කියන්නේ අපේ කියන්නේ මේ concept එක ගන්න ට්‍රේඩර්ස් හරි ලේසි මොනට account එකක පාස් කරගන්න. හරිද? මොකද එක setup එකකින් උනත් පාස් කරලා දාන්න පුළුවන්. හැබැයි ඔක consistency. හරිද? දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි MSNR වගේ concept එක කියන්නේ high RR concept එකක් play කරනකොට
මේකේ වින් රේට් එක. දැන් ගොඩක් කට්ටිය කියන්නේ මොකද්ද මේක ෆේක් මේක කරන්න බෑ මේක මෙහෙම බෑ. ඒතර එහෙම කරන්න බෑ නම් ඉතින් මගේ groups වල ඉන්න හැමෝම බොරු කරන්නේ. හරි මගේ groups වල කියන්නේ මගේ YouTube channel එක වල MSN trade කරන හැමෝම මොකද මට WhatsApp එකෙන් දානවා අයියේ මෙහෙම catch කරා අයියේ මේ 120 එක catch කරා අයියේ 150 එක catch කරා අයියේ මගේ first time 130 RR එකක් catch කරා. එහෙම කියලා දානවා. ඒතර ඒගොල්ලෝ ඔක්කොම දාන්නේ බොරු. හරිද එක්ස්කියුෂන්ස් එකම දාන්න ඒගොල්ලෝ බොරු කරලා දාන්න. එතකොට මේ ඔය වගේ මේ මෝඩ කතා කියන සෙට් එකකුත් ඉන්නවා. හරිද මේක possible නැහැ. හරි. මේක possible නැහැ consistently. මම කියනවා. හරි හැමතිස්සෙම අපිට 1 to 20 1 to 30 1 to 40 ආරන් අපිට හැමතිස්සෙම අල්ලන්න බෑ. හරිද? එහෙම හැමතිස්සෙම අල්ලන්න පුළුවන් නම් අපි එහෙනම් ඒ කියන්නේ මේ ලෝකෙ ඉන්න පට්ටම සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. එහෙම හැමතිස්සෙම අපිට consistently එහෙම අල්ලන්න පුළුවන්. ඒක possible නෑ. හරිද? එහෙම හැමතිස්සෙම එහෙම අල්ලන්න බෑ. ඒතර මේක කරන්න පුළුවන් දේ තමයි අපිට trade එක management, trade management තියෙනවා. ඒතර ඔයා හිතන්න දැන් මම මෙතන 1 to 10 එකක් 1 to ඊට පස්සේ 20 එකක් 1 to 30 එකක් අල්ලනවා නම් හරි මම මොකද කරන්නේ මම 1 to 5 ගියාට පස්සේ මම මගේ partials out කරගන්නවා. partials out කරගත්තට පස්සේ මට වැඩක් නෑ මේ trade එක කීයක් එකයි නැතත් එකයි. හරිද? මෙතන තියෙන්නේ partials out. මේ trade management එක තියෙන්නේ. partials out කරලා මොකද මම කරන්නේ partials out කරලා එක break even දානවා. නැත්නම් Excel එක පොඩ්ඩක් type කරලා තියාගන්නවා මම. හරිද? Excel එක තව චුට්ටක් type කරන එක තව චුට්ටක් කියන්නේ හොඳටම වගේ entry points ළඟටම වගේ මම Excel එක type කරගන්නවා. type කරලා තමයි ඉතුරු ටික hold කරන්නේ. හරිද? ටයිප් කළා තමයි ඒකට දැන් හිතන්න එපා එක්සල් ටයිප් කරලා මේ ඒ කියන්නේ එක්සල් ටයිප් කරලා පස්සේ ස්ක්‍රීන්ෂොට් එක දාලා ගහනවා කියලා නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි මම කියන්නේ එක්සල් එක කොහොමත් මගේ 20 පිප්ස් යන්නේ ගෝල්ඩ් එකේ මගේ ස්ටෑන්ඩඩ් එක්සල් එක 20 පිප්ස් මම 20 පිප්ස් මම ගෝල්ඩ් විතරයි ට්‍රේඩ් කරන්නේ මම එක්සල් එක තියන්නේ 20 පිප්ස් මගේ ඕන ට්‍රේඩ් බ්‍රේක්ඩවුන් එක බලන්න මම තියලා තියෙන්නේ 20 පිප්ස් මම කියන්නේ ගියාට පස්සේ මේ එක්සල් එක ෂූට් කරලා පිප් පහක් විතර වගේ තියලා ඒ වගේ ගොන් අතල් දෙන්නේ නැහැ හරිද SL එක 20 pips තියෙන්නේ. එතකොට RR එක ඒ drawn liquid වෙනකම් අල්ලනවා. හැබැයි අල්ලන්නේ මම මගේ partials out කරනවා. හරිද? එතන කවුරු හරි කියනවා නම් මෙහෙම මේව කරන්න මෙහෙම එක තියෙන trade run වෙන්න දෙනවා. එහෙම කරන්නේ නැහැ. ඒක මහා මෝඩ කතාවක්. එහෙම කවුරු හරි කියනවා නම් එහෙම මෝඩ කතාවක්. ඒ කියන්නේ එහෙම trade එකක් run වෙන්න දෙන්නේ නැහැ. හැමතිස්සෙම partials out කරලා තමයි මේ trade එක run වෙන්නේ. මොකද අපි ඒ කියන්නේ මේක practice කරලා මේක journal කරලා මේක data collect කරලා තමයි මෙහෙම setups play කරන්නේ. නිකම් මාකට් එකට වෙලා දැක්කම මෙහෙම එකක් තියෙනවා කියලා එහෙම ගහන්නේ නැහැ. හරිද? මොකද මගේ මෙන්ටර්ෂිප් එකේ ඉන්න කට්ටියට උනත් මම කියලා තියෙනවා 1 to 5 exit වෙන. ඒගොල්ලෝ ඒ විදිහටම exit වෙනවා. ඒ විදිහටම මේගොල්ලෝ ගන්නට exit වෙනවා. මොකද ඒගොල්ලෝ අද මෙන්න මෙතන support එකෙන් buy එකක් ගහලා තිබ්බා. මෙන්න මෙතන තිබ්බ support එක. මොකද මේක unfresh වුණාට මෙතන Asian low එක තියෙන හින්දා හොඳ point එකක් විදිහට මේක ගත්තා. මෙතනින් buy එක ගහලා 100 pips exit වෙනවා. ඒතර ඒගොල්ලෝ ඒ කියන්නේ මෙතන මේ sell එක ගියාට ඒගොල්ලෝ ඒ දවසට exit වෙලා ඒ දවසට profit. ඒගොල්ලෝ profit පිටේ ඉන්නේ. ඇයි ඒ rules වලට ගහන හින්දා. එතකොට අන්න ඒකයි. මෙතන තියෙනවා අපි rules වලට ගහන්න. ඒ දේවල් හරියට trade එක manage කරනවා. එහෙම නැතුව high RR අල්ලන්න බෑ. හරිද? high RR එක අල්ලන්න බෑ. ඔයගොල්ලෝ හිතනවා මම උනත් full position එකම එහෙම run වෙන්න දෙනවා කියලා partials out කරන්න නැතුව ඒක ඔයගොල්ලෝගේ නොදැනුවත්කම. හරිද? ඒක ඔයගොල්ලෝ මේ high RR setups ගහලා නැති එකේ නොදැනුවත්කම. මේක හින්දා මුලින්ම දේවල් බෑ කියන්න කලින් බොයිස් ඒ කියන්නේ ඔයගොල්ලෝ මොන හරි දෙයක් දැක්කට පස්සේ ඒ දේවල් බෑ කියන කලින් මුලින්ම මේ දේවල් try කරන්න. මේ දේවල් මාකට් එකේ වැඩ කරනවා. මේ දේවල් වැඩ කරනවා. මේවා live මාකට් වල අපිට apply කරලා බලන්න පුළුවන්. ඒක apply කරලා බලලා ඊට පස්සේ බලන්න හරි මේක කොහොමද මේක consistently වැඩ කරන්න පුළුවන්. මේක මොනවද මම adjustments කරන්න ඕන. ඒ දේවල් ගැන ඊට පස්සේ බලන්න. මුලින් බලන්න මේ මාකට් එකට apply. මොකද apply කරලා බලන කට්ටිය මට WhatsApp වලින් message දානවා brother සුපිරි මෙහෙම. මොකද මේක මම හොයාගත්ත කන්සෙප්ට් එකක් නෙමෙයි. ඒකත් ඔයගොල්ලෝ කියන්නේ මේක මම හොයාගත්ත කන්සෙප්ට් එකක් නෙමෙයි. මේක කොහොමද මාකට් එකේ දැන් අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ කන්සෙප්ට්. හරිද? මේවත් එක්ක කියන්නේ මෙසන කන්සෙප්ට් එකත් එක්ක time and price යටි liquidity build up blend කරලා ගහන setup එකක් තමයි මම ගහන්නේ. ඒක මට consistently ගහන්න පුළුවන් 1 to 5. ඒ කියන්නේ gold එක 100 pips. gold එක 100 pips move වෙනවා 1 minute candle එක. හරිද? 1 minute candle එක move වෙනවා 100 pips. එතකොට මෙච්චර දේවල් ටිකක් දැනගෙන අපිට 100 pips move එකක් catch කරන්න බෑ කියන්නේ වැඩක් නැහැ. බෑ මෙහෙමයි. එහෙම කියලා 100% win rate එකකුත් නැහැ. හරිද? ඒකත් තුල තියනවා. 100% win rate එක නැහැ. මොකද අපි humans අපි මිනිස්සු අපේ psychological errors තියෙනවා. අපේ psychological error එකක් ආවට පස්සේ අපි පිස්සු කෙනෙක්. හරිද? ඒක තමයි reality එක. ඒක තමයි ගොඩාක් traders ලට එකම තැන මේ වෙන්නේ. අර break even cases වල ඉන්න psychology එක. අතෝ setups වල ප්‍රශ්න නෙමෙයි. හරිද ඒකින්ද කවුරු කියනවා නම් කියන්නේ අපිට තියෙන හැමදේම විකුණලා එහෙම ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා එහෙම බෑ මොකද අපි humans ලා අපිට psychological errors තියෙනවා අපි හැම තියෙන හැමදේම විකුණලා මාකට් එකට දාලා අපි ට්‍රේඩ් කරන්න හදුවොත් මොකක්ද වෙන්නේ අපිට ඒ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක අපි ගන්න ඒ A+ setup එක උනත් වරදින්න පුළුවන් හරිද ඒකින්ද ඒ වගේ මෝඩ කතා කියන්නත් එපා ඒ වගේ දේවල් කියන එහෙම මම දන්නේ ඇයි එහෙම කියන්නේ කියලා මොකද
ඒක හින්දා boys please ඔලුවට දාගන්න high RR එක possible. හැබැයි ඔයගොල්ලෝගේ trade management එකත් එක්ක තමයි ඒක possible වෙන්නේ. හරිද? ඔයගොල්ලෝ trade එක හරියට manage කරලා නැත්නම් of course ඔයගොල්ලෝගේ sell කරගෙන නැත්නම් break වෙනවා. ඇවිල්ලා උතන. මොකද gold market එක මේ ඒ කියන්නේ ෂුවර් ගන්න බෑ. දැන් ඔයා හිතන්න මම මේ trade එක මම මෙතනට hold කරාන මම මෙතනට hold කරා නම් මම ඉවරයි. නේ? මේ trade එක break වෙන එක වෙස්සලා තියෙනවා. ඒක හින්දා ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මෙතන වැදගත්ම දේ trade management. ඔයාට trade එක manage කරන්න පුළුවන් නම් ඔයාට ලස්සනට IRR අල්ලන්න පුළුවන්. හැබැයි consistently අල්ලන්න යන්නත් එපා. ඔයගොල්ලෝගේ partials out කරලා ඊට පස්සේ trade එක run වෙන්න දෙන්න. හරිද 1 to 5 නැත්නම් ඕගොල්ලෝ හිතන ඔයගොල්ලෝ 1 to 2 traders ලා කියලා. ඔයගොල්ලෝ 1 to 2 නේ ඔයගොල්ලෝ 1 to 2 ගහලා trade එකෙන් 50% off at least 50% වත් ඔයගොල්ලෝ partials out කරලා ඊට පස්සේ අන්න trade එක run වෙන්න දෙන්න. අර ඉතුරු 50% ටික run වෙන්න දෙන්න trade එක break even දාලා. එච්චරයි ඕගොල්ලෝ ගන්න තියෙන්නේ. ගියොත් ගියා නැත්තම් නැහැ. ගියොත් ගියා නැත්තම් නැහැ. ඒ ලකුව ඉතින් හයියර ගන්නත් නැහැ. හරි හැබැයි එහෙම කියලා මේ හැම ට්‍රේඩ් එකම ගියොත් කියන නැත්තම් නෑ නෙමෙයි. එම කියන්නේ ඔයගොල්ලෝ ප්‍රෝන් ලික්විඩිටි නැත්තම් මේවට එන්න පුළුවන්ද මේවට එන්න chance එකක් තියනවද? මේක මේ CRT එක කම්ප්ලීට් කරයිද? ඒ දේවල් එක තමයි ඔක බලන්න. ඉතින් බොයිස් මට ලොකු එක්ස්ප්ලනේෂන් එකක් ගන්න තියෙනවා. හැබැයි එහෙම කරොත් එහෙම මේ YouTube වීඩියෝ එක ගොඩාක් තික් වෙනවා. ඒක හින්දා මම තව වීඩියෝස් වලින් අරන් එන්නම්. අපි කොහොමද මේ entries manage කරන්න high RR පල්ලනකට entries manage කරන සහ අපි කොහොමද influencers ඒ බලන දේවල් මොනවාද draw liquid එක අපි හරියටම හොයාගන්නේ කොහොමද ඒ දේවල් ගැන මම එකයි funded series එකක් තරම් ගන්නම්. එතන boys අද වීඩියෝ එකෙන් තමයි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.